මේ පරිසරය දහම් කතාවක්. ඒ කියන්නේ මේ දහම් කතාවක් කියන්නේ දැන් බලන්න අපිට නිතර ඇහෙන එකක් තියෙනවා. ලාදලු බෝපත් සෙමින් සැලෙනවා. පෙර සංසාරයේ ඇසුර මතක්ටි යසෝදරා දේවී. හරි. බලන්න ඒත් හදවතේ මොනතරම් නිවීමක් තිබුණාද කියලා. මොනතරම් කතාවක් තියනවාද කියලා. දැන් අපි ඊළඟට නිමිත්ත හදාගන්නේ අර බුද්ධ මාතා සහ යසෝදරා කියන උත්තම තෙරණින් වහන්සේගේ අපරිමිත මහා ගුණ කඳට අඟ හදාගන්නේ. අපිට මේ චිත්ත රූප වලින් මවලා දෙන්න. ඒකේදී මතක් වෙලා එන විදිය බලන්න. ඇත්තටම ඒ ඔක්කොම හරියටම එහෙමයි. ලාදලු බොහොපත් සෙමින් සැලෙනවා. ලාදලු මේ ඔක්කොම ලාදලු. මෝරානේ. ඒවා හිමින්ට හෙල්ලෙනවා. පෙර සංසාරේ ඇසුර මතක් වේ. ඒ කියන්නේ පෙර සංසාරය තුළ තිබ්බ ඇසුරක් තිබ්බනම් ඒ ඇසුර මතක් වෙලා එනවා හිතට. කියන ස්වභාවයන්. ඒකයි කියන්නේ අපි දකින ස්වභාවය වෙනස් කරාම හැම දෙයක්ම බණක්. හැම දෙයක්ම බණක්. නිවෙන්නට වදනක්. ගුණයට වදනක්. සමාධියට වදනක්. මේ එන්නේ එහෙම තමයි සමානතර ගැලපිලා එන්නේ. දැන් අපි මේ සිහිපත් කරන්න හදන්නේ දැන් අපේ පිරිස ඔක්කොම ආව නේද? එහෙමයි. අපි ඊයේ රෑ ඉඳන් කරගෙන ආපු කාරණා ටික තමයි මේ සිහිපත් කරගන්නේ. ගුණ සිතින් යුක්තව පැහැදිලි සිතින් යුක්තව සුදු වතින් සැරසෙලා මේකේ රොඩක්වත් නැහැ කිලිට්ටක් නැහැ. මේ ඇඳපු වස්ත්‍රය හා සමානව මේ මොහොතේ හිත සුද්ධයි බුදු පියාණන්. දා කරඬුවක් වඩම්මන්න තරම් හිතේ ගුණයක් දරාගෙන ඉන්න තරමටම සීලයෙන් ගුණයෙන් යුක්ත මොහොතක් මේ ලෞතර බුදු පියාණන් වහන්සේට මේ සුද්ධ අත්‍යසුව ධාර්මික උපයාස අපයාගත් සෑම සියලු දේම කැප කරලා වීර්යෙන් සතියෙන් සමාධියෙන් යුක්තව සතරවරම් දිව්‍ය රාජ උත්තමයන්න් වහන්සේලාට ආරාධනා කරලා දෙවියෝ කැමති වෙච්ච දෙවියෝ ප්‍රිය වෙච්ච භූමාට දෙවියන්ගේ පටන් අකනිට්ඨ දක්වා දිව්‍ය බ්‍රහ්මියෝ සාදුකාර දෙන්න තරම් වරම් හැදෙන විදිහට විනයානුකූලව ධර්මානුකූලව දෙවියන් උදෙසා මෙතෙක් පූජා කරපු මේ මුළු තැන්පත් තුන්ලොවක් සනසා වදාළ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට 512028ක් බුදුවරයන්ගේ මහා බලයක් මහා අධිෂ්ඨාන ශක්තියක් වීරියක් පාරමිතාවක් එකට කැටි කරලා පිහිටපු බුද්ධ ශාසනයක් තුල ඔබත් මමත් ජීවමානව අද අත්විඳින්න පුළුවන් විදිහට අත් දකින්න පුළුවන් විදිහට දානයක් දෙනවා. ඒ දාණය තමයි අද අපි ඉෂ්ට සිද්ධ කරේ. එහෙනම් ඒ දාණය දෙන්නට අපි තෝරගත්තා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත අපරිමිත අරමහා ගුණකඳ එක්රැස් වුණු එක් කැටි වුණු ධාතුන් වහන්සේලාගේ අබ්බුණු චෛත්‍ය මහා රාජාණන් වහන්සේ නමක්. ඒ සෑය ළඟ තමයි අපි මේ ඔබත් මමත් ඉන්නේ. මොකද ලෞතර බුදු පියාණන් මම මේ ලෝකෙට පහළ වෙනකොට ඔබ වහන්සේ පිරිනිවී ගිහින් මට ඔබ වහන්සේව ශ්‍රී බුද්ධ කායෙන් දකින්නට නොලැබුණත් ඔබ වහන්සේ සමානතර හැදුවා. වටපිටාව හැදුවා. මං වැනි කෙනෙක් උපදිනකොට එදාට ඇවිල්ලා මේ කෘත ගුණය පුරන්න. එදාට ඇවිල්ලා දානයක් දෙන්න. ශ්‍රී බුද්ධ හස්තයට දුන්නා හා සමව ගලන ආනිසංස තියෙන මහා වපසරයක් හදන්න මේ සෑම සියලු දෙයක්ම දශමයක් තිතක් ඉරක් වෙනස් නොවන ආකාරයට වෙනස් කරන්න බැරි ආකාරයට ඒ එන ඇයට නිවන පාදලා දෙන්න හැදුවා සත්‍යයි ස්වාමීන් ඔබ වහන්සේගේ ඒ අපරිමිත කරුණා ගුණයට සාදු 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 මාගේ නමස්කාරය වේවා. කුල්ලුවක් සනසපු බුදු පියාණන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක අපරිමිත ගුණධර්ම උත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේ සදහටම පිරිනිවී ගිය අවසර 2500කට කලින් මේ සෑය දිහා දකින්නකොට එදා ඒ පිරිනිවන් පෑවේ උප්පත්තියක අවුරුදු 45ක බුදුවරයෙක් නෙමෙයි. සාරා සංකේය කල්ප ලක්ෂයක අපරිමිත මහා ගුණ කඳක් එපමණක් නොවේ වාක් ප්‍රනිදාය කාය ප්‍රනිදාය මනෝ ප්‍රනිදාය කියන ගුණ එකට එකතු කරනකොට සූවිසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක ගුණය දරපු උත්තම භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ජීවමාන ධාතුන් වහන්සේලා ඉදිරියේ
බුද්ධ රශ්මි විහිදවන ධාතුන් වහන්සේලා ඉදිරියේ මට හිට ගන්න වරම් ලැබුණා සත්‍යයි. මේ ලෝක ධාතුවේ මා මොන තරම් කුසල පූර්ණයක් කරන්නේ නැද්ද? මම මොන තරම් ගුණ වඩන්නේ නැද්ද? මම මොන තරම් සිල් රකින්නේ නැද්ද? කෝටි ලක්ෂ සංඛ්‍යාත සත්ව ප්‍රජාවන් අතරින් ඔබ වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න සෑය ඉදිරියේ මෙහෙම හිතගෙන වන්දනා කරන්න. අපිරිමිත ගුණයක් දරපු භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ 512028 ගුණේ එකට දරාගෙන එකට කැටි කරගෙන මේ මහා පොළවේ ඇවිද්දේ කොහොමද මගේ බුදු පියාණනි? අපිරිමිත මහා ගුණ දරපු බුදු පියාණන් වහන්සේ මේ බුද්ධ රාජ්‍යයක් බිහි කිරීම සඳහා පසේ බුදුරජාණන් වහන්සේලා අනන්ත ප්‍රමාණ කැප වෙන්නේ නැති. උන්වහන්සේලා ගණින්නට බැරි තරම් ප්‍රමාණයක් වෙනකොට ලෞතර බුදුවරු විතරක් 512028ක් විරාජමානව පාරමිතා ගුණයෙන් පසුනක් බිහි කළ සත්‍යයි ස්වාමීනි. එවන් අසිරිමත් ලෞතර බුදුවරයෙක්ගේ බුද්ධෝ කියන නම අහනකොට නිවෙන ප්‍රමාණය කොච්චරක්ද කියනවා නම් සකල විද ලෝක සත්‍ය බ්‍රහ්මහති බ්‍රහ්මයෝ දේවාති දේවයෝ වහන්සේ ළඟ දන ගන්නවා සත්‍යයි ස්වාමීනි. ඒ අපරිමිත මහා පාරමිතා ගුණ ළඟ සතරවරන් දිව්‍ය රාජ උත්තමයෝ දන ගන්නවා සත්‍යයි ස්වාමීනි. ඒ අපරිමිත මහා ගුණ කඳ ළඟ දෙවිදු දන ගන්නවා සත්‍යයි ස්වාමීනි. එන් එහාට යතුසිතේ යාමේ නිම්මානරතිය ඒ කියන දිව්‍ය ලෝක සෑම දේවතාවෙක්ම දන ගන්නවා සත්‍යයි ස්වාමීනි. එතෙක් ඉඳන් අකනිට්ඨය දක්වා ඉන්නා වූ සෑම දේවාති බ්‍රහ්මයෙක්ම ඔබ වහන්සේ ඉස්සරහා දන ගැහුවා සත්‍යයි ස්වාමී. එවන් අසිරිමත් මහා උත්තමයෙක් වෙනුවෙන් තමයි ඊයේ රාත්‍රියේ පටන් සිකපද අදිෂ්ඨාන කරලා ගුණයෙන් යුක්තව සීලෙන් යුක්තව අපිට තියෙන ද්‍රව්‍ය වස්තු කැප කරලා ඔබ වහන්සේලා වෙනුවෙන් මේ දාන වස්තුව සැකසුවේ. ඒ සකසන වාරයක් පාසා වරම් දෙවිවරුන්ට ආරාධනා කරා. මේ වරම් දෙවිවරු කිසිවෙක් මොනම හේතුවකටවත් මේ හිත කිරිස්ටක් කරගන්න එකක් නැහැ. අපෙන් අඩුවක් උනේ කියලා. හේතුව තමයි අපි ඒ සියල්ලම දරන්න පුළුවන් විදිහෙන් කරන්න පුළුවන් විදිහෙන් ඒත්තුන්ටත් ආරාධනා කරලා දිව්‍ය මණ්ඩලයේටම මහා ප්‍රසාදයක් උපදින විදිහට ලෞතර බුදු පියාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න උත්තම ජින චේතිය ළඟ අද පූජා කරනවා සත්‍යයි. සාදු සාදු සාදු. මේ උත්තම පූජාව නිවි නිවි සැනසෙන්නට හේතු වේවා. කිසිවෙකුටත් මින් එහාට මේ සසර මේ බුදු පියාණන් වහන්සේ නැති භූමියක උපදින්න හේතු සම්පත් කවදාකවත් නොගැලපේවා. ඒකාන්තයෙන් බුදු පියාණන් වහන්සේගේ අසිරිය ධර්ම රත්නයේ අසිරිය සංඝ රත්නයේ අසිරිය නිබඳව ලැබෙන බුදු අනුකම්පාව සංඝ අනුකම්පාව ධර්මයේ අනුකම්පාව ලැබෙන සත්වයෙක් කියලා නිවි නිවි සැනසෙන්නටම හේතු ප්‍රත්‍ය වේවා. සාදු සාදු සාදු. තුන්ලොවක් සනසපු බුදු පියාණනි ඔබ වහන්සේ මේ සාරා සංකේය කල්ප ලක්ෂය තුල මොනතරම් ගැරහුම් විඳින්නේ නැද්ද? මොනතරම් ඇටමස්ලේනහර දන් දෙන්නේ නැද්ද? සම්මා සම්බුදුවරයෙක් වෙන්නට කොපමණනම් ඔබ වහන්සේට හිතෙන්නේ නැද්ද? එක්තරා දැනකදී ඔබ වහන්සේ සිහිපත් කළා කියනවා පින්වත් ආනන්ද මටත් අන්නේ සත්‍යයන්ට වගේ දැනුණා ආනන්ද කියලා. ඒ කොහොමද දැනුනේ බුදු පියාණනි කියලා අහනකොට ඒක දැනකදී උත්තර දෙනවා. මන් සාරා සංකේය කල්පලක්ෂයේ මහා විශාල පාරමිතාවක් පුරලා සෑම දේම අලුයමලු කෙලපිලක් මෙන් දන් දෙන්න හිතදාගත්තා. මේ ලෝක ධාතුවේ ආදරයයි කරුණාවයි සෙනෙහසයි කියනවා මට. එය අඩුවක් නැතුව හැම උප්පත්තියකදීම පහළ වුණා. ලේ බැඳීම් ලේ ඥාතිකම් හැම උප්පත්තියකදීම තිබ්බා. ඒ හැම දෙයක්ම බිඳගෙන සිඳගෙන මේ බුද්ධ රාජ්‍ය බිහි කරන්න නූපතිච්ච සත්‍යයන් කෙරේ අනුකම්පාවෙන් මම පාරමිතා පිරුවා ආනන්ද. එක්තරා අවස්ථාවකදී මේ දරාගෙන ආපු ගුණකඳ පුපුරා ගිය අවස්ථාවක් ආවා. පින්වත් ආනන්දිනි සංයමයෙන් අහගන්නේ කියලා මගේ බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා. එතෙන්දී උන්වහන්සේ ප්‍රකාශ කරනවා මම බෙස්සන්තර වෙලා අවසන් භවයේදී පුදුනා. පින්වත් ආනන්ද මම රාජ්‍යයන් කිසිම තණ්හාවක් නැතුව ඉවත් කරලා දානකොට රාජ සම්පත් සෑම දෙයක්ම අතහැරලා දානකොට
එකම එක පැතුමකට බැඳිලා හිටියා. ඒ දරු සෙනෙහස. දරු සෙනෙහස කියන බැම්මෙන් බැඳිලා ඉන්න මට ඉතුරුනේ දරුවෝ දෙන්න විතරයි. ඒ දරුවෝ දෙන්න අරගෙන ජාලිය සහ ක්‍රිෂ්ණ දිනා අරගෙන මම කැලේට වැදුනා. පින්වත් ආනන්දේනි මොනවා වෙනුවෙන්ද? බුද්ධ රාජ්‍ය දරන්න. ඒ දරුවෝ දෙන්නා මං මහා ආදරයෙන් කරුණාවෙන් බලාගත්තා. පින්වත් ආනන්දේනි ලෝතුරා බුදුබව ලබන්නට මෙවන් පාරමිතාවක් පුරන්න වුණා. එදා ජාලිය සහ ක්‍රිෂ්ණ දිනා මේ ලෝක ධාතුවේ ඔවුන් දෙදෙනා තරම් කීකරු දරුවන් නැති තරම් පූජක බමුණෙක් ඇවිල්ලා ඒ බමුණට දන් දෙන්නේ කියලා ඉල්ලනකොට මට එදා හිතුණා අනේ දන් දෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් කියලා. ඒ තරම් ඒ දරුවෝ දෙන්න සුකොමලයි. ඒ දරුවෝ දෙන්න මගේ හද මඩලට තුරුළු වෙලා සෙනෙහසින් හැම තිස්සෙම ආදරයෙන් කරුණාවෙන් බැඳලා හිටියා. අනිත් සියල්ල මතහැරලා සම්පතක් වශයෙන් ඉතිරි කරගත්තේ දරුවෝ දෙන්න විතරයි. පින්වත් ආනන්දේනි මේ බුද්ධ රාජ්‍ය වෙනුවෙන් ආයමත් හිතට ආවා. මේ දරුවෝ දෙන්නත් අතාරිනවා. ආනන්ද මං ඒ දරුවෝ දෙන්නත් අතෑරියා. එදා අතෑරලා ඒ විදිහට දන් දෙනකොට අර බමුණ පුළුවන් තරම් ඒ දරුවන්ට ගැහුවා. ඒ ගහලා ලේ ගෑවිසිච්ච සිරුරු වලින් ඒ දරුවෝ දෙන්න ඇවිල්ලා මගේ කකුල් දෙක ගාව මෙන්න මෙහෙම කතාවක් කිව්වා. පින්වත් පියාණනි සුවඳ තෙල් වල අතුරලා සුවඳ සමන් ගල්වලා සුවඳ ඇතුරුම් වල තවරලා ආදරෙන් සෙනෙහසින් පපුවට තුරුල් කරන් අපි හැදුවේ මේ විපත්ති අපිට කරන්නද සාස්තේ. අපිට අම්මා එනකම්වත් රැඳෙන්න දෙන්න අපිට මේ රිදුන් දරන්න බෑ. පින්වත් ආනන්දේනි ඒ දරුවා එහෙම කියනකොට මේ මහ පොළොව කම්පා වුණා. මේ පටවියට දරා ගන්න බෑ. මේ ආපෝ වලට දරා ගන්න බෑ. මේ තේජෝ වලට දරා ගන්න බෑ. මේ වායෝ වලට දරා ගන්න බෑ. පින්වත් ආනන්ද මං ඒත් කඳුළු බිඳක් සලන්නේ නැතුව අඟවාගෙන හිටියා. ඔහුගේ පිටේ ලේ දකින්නකොට එකම එක විදිහකින් සංසාරේ පුරාවටම තිබු දරු සෙනෙහස ලය පලාගෙන ඉන්නා මේ හදවත පලාගෙන ඉන්නා මේසේ දැනුණා. එකම එක කඩු පහරක් ගහලා බබුණම ඈත් කරලා පපුවට මේ දරුවෝ දෙන්න තර සුරුල් කරගන්න නැත්නම් කියලා මං කඩුව දිහා බැලුවා. ආනන්ද මට ඇත්තටම හිතුණා මේ සියල්ල අතහැරලා මෙහෙම කරා නම් කියලා. එතෙන්දී ආනන්ද එතෙන්දිත් මම වීර්ය පාරමිතාවෙන් අදිෂ්ඨානයක් ගන්නවා. මා වෙනුවෙන් නූපන් අන්‍ය සත්‍යෝ සෑම දිනාම වෙනුවෙන් මේ දුක දරා ගන්නවා කියලා. එවලෙන් මේ මහ පොළොවට දැනෙන්නේ නැති මං එවලේ දරාගත්තු ප්‍රමාණය පින්වත් ආනන්ද අනිත් සත්‍යයට දැනෙන්නයි මේ කියන්නේ. මගේ අඬන් නැතුව ඉඳලා ලේනහර පුපුරලා ඇස්වලින් කඳුළු නෙමේ යාවේ ආනන්ද ලේ ආවා කියනවා. එවන් දුකක් දරාගත්ත මම මේ බුද්ධ රාජ්‍ය වෙනුවෙන් මේ සිහිපත් කරවීම මේ කුළු ගැන්වීම බුදු පියාණන් වහන්සේ බුදු සිරිමුව මඩලින් ප්‍රකාශ කරපු එකක්. නම් ඔබත් මමත් වෙනුවෙන් ඇස්වලින් ලේ කඩා හැලෙන තරම් දුකක් දරාගත්තු ඒ උත්තම මුනිවරයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ වාසය කරන ජිනතූපේ ඉදිරියේ ඔබත් මමත් දන ගහගෙන ඉන්නවා. ඔබත් මමත් මේ වෙලාවේ සජීවීවත් විඳිනවා. ඒ උත්තම තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේටයි අපි අද අර දාන වස්තුව පූජා කරේ කියලා කොච්චරනම් ඔබ සතුටු වෙන්න ඕනේද? ඔබ වෙනුවෙන් මම වෙනුවෙන් මේ දරාගත්තු අපරිමිත මහා ගුණයට සාදු සාදු සාදු. බුදු පියාණනේ වඳින්නට මල් නෑ ලෝකේ. පුදන්නට දෙයක් නෑ ඔබ වහන්සේගේ අසිරිමත් ගුණයට. අපේ හිත්වල හදවතින් ගැලෙන ගල ගලා නැගෙන ආදරයයි සෙනෙහසයි කරුණාවයි කෘතගුණයයි මේ ඔබ ඉදිරියේ තියලා নমස්කාරය කරන්නේ. සාදු 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 සෑම දිනාටම මේ විදිහට සීපත් වෙලාව නම් ලෞතුරා බුදුවරයෙක්ගේ පාරමිතා කියන්නේ කොපමණක්ද කියලා ඔබ වීරිය වැඩි යුතු ප්‍රමාණය ඔබලාට ගැළපීලා එන්න ඕනේ. ඔබත් මමත් වෙනුවෙන් මේසා කැපවීමක් කරලා සාරා සංකේය කල්පලක්ෂයක් මේ සූවිසි අසංඛ්‍ය කල්පයක් මගේ බුදු පියාණන් වහන්සේ මේ බුද්ධ රාජ්‍ය වෙනුවෙන් කටයුතු කරා. ඒ කටයුතු කරේ පුතේ මේ ලෝක ධාතුවේ ඉන්න හැම කෙනාම වෙනුවෙන් නෙමෙයි. ඒකට හේතුවක් තියෙනවා. උන්වහන්සේට නිකන් හරි දැනුණා නම් මම මේ පුරණ පාරමිතාවෙන් අසංඛ සත්‍යයන්ගෙන් මෙච්චරයි නිවන් දකින්න කියලා අබැටක් ප්‍රමාණයකට නිවන් දකින්නට
මං ඇයි මේ සාදුකක් විඳින්නේ කියලා තථාගතයන් වහන්සේ අතහැරලා දැම්මනම් ඒ කාලය තුල ඔබටත් මටත් මේ බුද්ධ ශාසනය නැහැ. එහෙනම් මේ ලෝක ධාතුවේ කෝටි 700ක් මේ මොහොත තුල 7-800ක් ජීවත් වුණා. පුතේ ඔබටත් මටත් තරම් බුදු පියාණන් වහන්සේව දැනෙන කෙනෙක් මේ ලෝක ධාතුවේ නැති තරමට හරිම අල්ප ප්‍රමාණයකට මේ බුදු ගුණ දැනෙන්නේ. ඉතින් ඔබත් මමත් මේ මොහොත තුල මේ අපිරිමිත ගුණයට වන්දනා කරන්නේ බුදු පියාණනි සිසිලසින් රැස් කරපු සිසිල් පැන් එකක් ඔබ වහන්සේට පූජා කරා. ඒ පූජා කරපු සිසිල් පැන් ගත නිවනවා කෙනෙකුගේ ස්වාමීනි මේ විශ්ව ධාතුවම මේ ලෝක ධාතුවම කරුණාවෙන් තෙත් කර කරුණාවෙන් සිසිල් කළ ඒ උත්තම මහා ගුණයට ඒ සිසිල් පැන් පූජාව වේවා. සාදු 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 සාදු. ඉතින් මෙවන් අසිරිමත් පූජාවක් කළාට පස්සේ දෙවියන්ද සිහිපත් කරා, දෙවියන්ටද ආරාධනාව කරා, දිව්‍ය ඕජාව එකතු කරන්න වෙලාවක් ලබා දුන්නා. පටන් ගත්තු මොහොතේ පටන් මුලත් මැදත් අගත් කිසිම තැනකදී ඒකාන්ත අරන් ආපු සිහිය ඒ විදිහටම පවත්වාගෙන දෙවියන් අමතක කරන්නේත් නැතුව බුදුන් වෙනුවෙන් කරන්නේ කියන කටයුත්තත් අමතක කරන්නේ නැතුව සිත්තිය දරාගෙන තියාගත් චිත්ත චෛතසික ධර්මයන් හේතුවෙන් උපදින භවයක් පාසා නිවිනිවි සැනසෙන්නට චිත්ත අධිෂ්ඨානයේ පිහිටන්නට චිත්ත ඒකාග්‍රතාවයේ පිහිටන්නට මෙවන් ඒකාග්‍ර වූ ශක්තිමත් බල විහිදෙන මහා සෑ ගර්භයක් දිරිය ඔබටත් මටත් සෑම කෙනාටම හේතු සම්පත් උදා වේවා. සාදු 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 සාදු. එහෙනම් ඒ වගේම මියගිය ඥාතීන්ටත් අන්‍ය සියලු සත්‍යයන්ටත් ඔබටත් මටත් මේ කල්යාණ ගුණධම් පුරන්නට මග හදපු කතා කරපු දුරකථනකින් හරි වපසරේ හදා දුන්න කල්යාණ මිත්‍රයන්ටත් මේ කල්යාණ ධර්මයේ ලෝකෙට එහෙන මේ සිසිල් පැන් ලෝකයට එහෙන සෑම සියලු දෙනාටත් මේ උතුම් මහා කුසල කර්මයෙන් නිවි නිවි සැනසෙන්නට මම් පෙත් විවර වේවා. සාදු සාදු. මේ දක්වා ආපු ගමන තුල සංසාරේ වැරදුනා නම් හිතක් විදුනා නම් දැවුනා නම් තැවුනා නම් දැවෙන්න හේතු ඇති වුණා නම් තැවෙන්න හේතු ඇති වුණා නම් ඒ සියල්ල මෙතනින් පහව යත්වා. සාදු සාදු. තුන් ලෝතිලකෝ බුදු පියාණන් වහන්සේගේ ඒ උතුම් දේශනා ප්‍රත්‍යයෙන් ඇති කරන්නා වූ අජරා මර අමා මහ නිවන් සුවයම නිවනින් සැනසීමටම ඒ අමූර්ත පදයේම වැටහෙවා. සාදු සාදු. එහෙමයි. එතකොට කවුරු හරි කෙනෙක් කාම හරි අධිෂ්ඨාන කරගෙන ඉන්නවා නම් සංසාරේ වැරදුනා නම් සංසාරේ ඒ අයට අවඩක් සිද්ධ වුණා නම් ඒකත් අධිෂ්ඨාන කරලා ඔවුන්ට මෙත් සිතක් පතුරවලා ඒ අයත් නිවන්නට වපසරේ හැදේවා, සමාන්තරය හැදේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට ඔය ගෙස්ට් එක ලබා ගන්න ගෙස්ට් එක වෙනුවෙන් වියදම් කරපු ආහාර ටිකක් දන් දුන්න හැම කෙනාම මේ මහා කුසල කර්මයක් තුළ සිල්ගත්තු ඇත්තන්ට දුන්න දානයක් හා සමානව ගුණ වැඩෙනවා. අවම වශයෙන් ගත්තත් මොකද අපි කරේ දස අකුසල් කරන දෙයන් මේ කුසලයෙන් යුක්ත මහා කටයුතු ගණනාවක් කරා, ධර්ම සාකච්ඡා කරා. ඊට අදාළ කුසල නිමිත්තෙන් මහා පුණ්‍ය සම්භාර ජනිත කරන්නා වූ පූජාවන් කිහිපයක් කරා. ඒ සියල්ලකින්ම හිත සුවපත් වුණා. සත්‍යයි ඒ සත්‍යානුභවයෙන් හේතේන සත්‍ය වච්චේන හෝතු තේ ජය මංගලං. සාදු 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 සාදු. ඉතින් අපිට හැමදාම ඉන්දුනිල් මල්ලේ සහ සම්බන්ධ වෙනවා. ඒ අයටත් ඒ දුවා දරුවන්ටත් සෑම සියලු දෙනාටත් මේ ඉන්නා වූ සෑම සියලු දෙනාගේම දෙමව්පියන්ටත් හැදුවරු දෙමව්පියන්ටත් සෑම සියලු දෙනාට ඒකායෙන් ඉතින් මම මේ පින්පෙත් අනුමෝදන් කරනවා. සාදු සාදු. හරි තව මොනවද සිහිපත් කරන්න තියෙනවද? චිත්ත අධිෂ්ඨාන වීරය ඇති කරගන්න තුන් ලක්ෂණතාව අදාළ බුදු පියාණන් වහන්සේටම තමයි මේ පූජාව කරේ. ඒක කැපයි ඒ විදිහටම කැප කරා. ඒක විනයානුකූලයි, ඒක ධර්මානුකූලයි. ශක්ති සම්පන්න විදිහට කිලෝමීටර් 250කට වඩා ගෙවා ඇවිදින් මේ පූජාව කරා. ඒ අසිරිමත් පූජාවක්මයි. සාදු සාදු. සිහිපත් කරන වාරයක් පාසා ඔබ නිවේවා. එහෙනම් දැන් ඔයාලට කැමති නම් දක්ෂිනාවෘතව වන්දනා කරන්න. දැන් අර කියපු කාරණාත් එක්ක හිතලා බලන්න. ඇස්වලින්
ලේ එන්න තරම් පුරපු පාරමිතාවක ගුණකන්ද දරපු උත්තමයන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් මේ සෑ කරබේ තියෙනවා නම් උන්වහන්සේ තමයි මේ වන්දනා කරන්නේ කියලා අදිස්ථාන කරගෙන hari kamu nang dene කෙනෙක් එක්කවත් කතා කර යන්න එපා. ඓතිහාසික තොරතුරු නෙමෙයි බුද්ධ වන්දනාවේ